මෙන්න මෙයාගෙන් මෙයා අඩු කරන්න තියෙන්නේ මෙයා කියන්නේ මුළු උපයෝගීතාවයෙන් මුළු උපයෝගීතාවය අඩු කිරීම මුළු පැහැදම ඔය බලන්න පාරිභෝගික අතිරික්තය consumer surplus right බය වෙන්න එපා. එතකොට මෙන්න මෙයා මේ බලන්න මෙන්න මේ රූප ස්ථාන දිහා බලන් මේ රූප ස්ථාන දිහා හොඳට බලන්න. අපි පාරිභෝගික අතිරික්තය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයනේ. එතකොට මෙන්න මේ ටික ඔක්කොම මෙන්න මේ ටික ඔක්කොටම අපි කියනවා පුතේ මේ ටික ඔක්කොටම අපි කියන්නේ මුළු උපයෝගීතාවය කියලා. මම වෙනම අඳින්නම් මේ බලන්න මෙන්න මේ ටික ඔක්කොටම අපි කියන්නේ මුළු උපයෝගීතාවය කියලා. මෙන්න මේ ටික ඔක්කොටම අපි කියන්නේ මුළු උපයෝගීතාවය කියලා. මේ බලන්න මුළු උපයෝගීතාවය. ඒ කියන්නේ ප්‍රමාණය දක්වා මේ ඉල්ලුම් වක්‍රයට පහළ කොටසේ මුළු වර්ගඵලයට අපි කියනවා පුතේ මුළු උපයෝගීතාවය කියලා. සමතුලිත ප්‍රමාණය දක්වා මේ ඉල්ලුම් වක්‍රයට පහළ කොටසේ වර්ගඵලය මුළු වර්ගඵලයට අපි කියනවා මොකක් කියලාද? මුළු උපයෝගීතාවය කියලා. මෙයා කවුද එතකොට? මුළු උපයෝගීතාවය. එතකොට පුතේ මෙයා මුළු උපයෝගීතාවයනේ. මෙන්න මෙයා දිහා බලන්න. ඒකකයක් රුපියල් 10 බැගින් ඒකක 100ක් මිලදී ගන්නකොට කිසියම් පාරිභෝගිකයෙක් ඔහුට දැරීමට සිදුවන වියදම තමයි අපි කියන්නේ පාරිභෝගික පැහැදම කියලා. ඒ අනුව පාරිභෝගික පැහැදම කියන්නේ මෙන්න මේ 10 වැඩි කිරීම 100. ඒ කියන්නේ මෙන්න මේ චතුරස්‍රයේ වර්ගඵලය. මෙයා තමයි පුතේ එතකොට කවුද? මෙයා තමයි මුළු පාරිභෝගික පැහැදම. කවුද? මුළු පාරිභෝගික පැහැදම. මේ මුළු පාරිභෝගික පැහැදම පාරිභෝගිකයාට දැරීමට සිදුවන මුළු වියද. එතකොට පුතේ අපිට ඕන මෙන්න මේ ත්‍රිකෝණ කැලේ වර්ගඵලය හොයාගන්න මේකේ වර්ගඵලය හොයාගන්න අපිට මෙන්න මේ මුළු එකේ වර්ගඵලයෙන් මෙන්න මේ චතුරස්‍ර කැල අඩු කරාම ඉතුරු වෙන්නේ මේ මුළු එකේ වර්ගඵලයෙන් මේ චතුරස්‍ර කැල අඩු කරාම ඉතුරු වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණ කැල. මේ ත්‍රිකෝණ කැලට තමයි කියන්නේ මොකක් කියලාද? පාරිභෝගික අතිරික්තය. ඔන්න පාරිභෝගික අතිරික්තය. එතකොට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ලැබෙන්නේ මේ මුළු උපයෝගීතාවෙන් මුළු පැහැදම අඩු කරාම. ඒ නිසා සූත්‍රය මොකක්ද? පාරිභෝගික අතිරික්තය සමානයි මෙන්න මෙයාගෙන් මෙයා අඩු කරන්න තියෙන්නේ මෙයා කියන්නේ මුළු උපයෝගීතාවයෙන් මුළු උපයෝගීතාවය අඩු කිරීම මුළු පැහැදම ඔය බලන්න මුළු උපයෝගීතාවය අඩු කිරීම මුළු පැහැදමෙන් තමයි කවුරු ගණනය කරන්නේද? පාරිභෝගික අතිරික්තය ගණනය කරන්නේ. එතකොට පළවෙනි සූත්‍රය හරි දෙවෙනි සූත්‍රය කියන්නේ පුතේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන ගණිත සූත්‍රයක්. ඒක සරලයි. ඒක පොඩි උනුත් දාන්න. ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම. නමුත් අපි ආර්ථික විද්‍යානුකූල වචන වලින් තමයි මේකේ වර්ගඵලය ලියන්නේ. ඒ සූත්‍රයත් ලියන්නම් මම මේ බලන්න පුතේ. පාරිභෝගික අතිරික්තය සමානයි උපරිම ඉල්ලුම් මිල අඩු කිරීම සමතුලිත මිල වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය බෙදීම 2. ඔන්න දෙවෙනි සූත්‍රය. එතකොට ඔබ පාරිභෝගික අතිරික්තය නිර්වචනය කරන පළවෙනි විදිය මුළු පැහැදම ඉක්මවා ඇති මුළු උපයෝගීතාවය තමයි පාරිභෝගික අතිරික්තය කියන්නේ. ඒ වගේම පුතේ මෙන්න මෙහෙම නිර්වචනයකුත් මම දෙවෙනියට දීලා තියෙනවා. මේ සමතුලිත ප්‍රමාණය දක්වාම හොඳට අහන් ඉන්න මේ කතාව. මේ සමතුලිත ප්‍රමාණය දක්වාම එක් ඒකකය සඳහා පාරිභෝගිකයා ගෙවීමට කැමති මිල මේ තියෙන්නේ. මෙන්න මේ පොඩි ප්‍රමාණය සඳහා මෙන්න මේ ඒකක ප්‍රමාණය සඳහා පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල තමයි මේ තියෙන්නේ. මේ ප්‍රමාණය සඳහා පාරිභෝගිකයා ගෙවීමට කැමති මිල මේක වුණාට සත්‍ය වශයෙන්ම ගෙවන්නේ මෙන්න මේ මිලනේ. ගෙවන්න කැමැත්තෙන් ඉනෝ මේ මිල. නමුත් වෙළඳ පොලේ සත්‍ය වශයෙන්ම ගෙවන්නේ මේ මිල. එහෙනම් පුතේ එහෙනම් ගෙවීමට කැමති මිලත් සත්‍ය වශයෙන්ම ගෙවන මිලත් අතර වෙනසක් තියෙනවා. මේ තියෙන්නේ වෙනස. ධනාත්මක පරතරය සමතුලිත ප්‍රමාණය දක්වා එක් ප්‍රමාණයකට පාරිභෝගිකයා ගෙවීමට සූදානම් මිල
සත්‍ය වශයෙන්ම ගෙවන මිලත් අතර පවතිනවා ධනාත්මක වෙනස්කමක්. අන්නේ පවතින ධනාත්මක වෙනස්කම් වල එකතුවට තමයි කියන්නේ මේ ත්‍රිකෝණේ වර්ගඵලය නැතහොත් පාරිභෝගික අතිරික්තය. මේ බලන්න දෙවැනි ඒකකයේදී දෙවැනි ඒකකයේ සඳහා ගෙවීමට සූදානම් මිල මෙතන තියෙනවා. මේ බලන්න ගෙවීමට සූදානම් මිල එතන වුණාට ඒ ගිල්ලුම් වක්‍රය මත තීරණය වෙන්නේ ගෙවන්නේ මෙන්න මේ සමතුලිත මිල. එතනත් ඇති වෙනවා පුතේ ධනාත්මක වෙනසක්. මේ බලන්න ඒ ධනාත්මක වෙනස මේක. ඒ වගේම ඒකක තුන දක්වා යද්දී මෙන්න මෙතන තමයි පාරිභෝගිකයා ගෙවීමට සූදානම් මිල කැමැති මිල. මෙන්න ගෙවීමට කැමැති මිල. නමුත් මෙන්න සත්‍ය වශයෙන්ම ගෙවන්නේ සමතුලිත මිල. අන්න එතනත් ඇති වුණා ධනාත්මක වෙනස්කම. ඒ වගේම හතරවෙනි ඒකකයේ සඳහා මෙන්න බලන්න පාරිභෝගිකයා ගෙවීමට සූදානම් මිල කැමැත්තෙන් ඉන්න මිල. නමුත් සත්‍ය වශයෙන්ම ගෙවන්නේ සමතුලිත මිල. අන්න ඇති වෙනවා ධනාත්මක වෙනසක්. ඒ වගේම මේකකයේ දක්වා යද්දී මෙන්න පාරිභෝගිකයා ගෙවීමට කැමැති මිල. නමුත් ගෙවන්නේ සමතුලිත මිල සත්‍ය වශයෙන්ම මෙන්න මේ ප්‍රමාණය. ඒ අනුව සමතුලිත ප්‍රමාණය දක්වා වූ එක් එක් ප්‍රමාණයන්ටදී පාරිභෝගිකයා ගෙවීමට සූදානම් මිල සත්‍ය වශයෙන්ම ගෙවන මිලත් අතර පවත්නා වූ ධනාත්මක වෙනස්කම් වල සමුච්චිතාගයට නැත්තම් එකතුවට කියන්නේ දරුවනේ පාරිභෝගික අතිරික්තය කියලා.